අද මං කියන්නේ එලියගේ කතාව. channel එක subscribe කරලා ඉන්නකෝ. මේ ඉන්නේ එලි. දැන් අවුරුද්දක විතර ඉඳන් ගෙදර දොරටුපාල චරිතේ, ළමයාගේ චරිතේ මේ වගේ චරිත ගොඩාක් කරන්න එලි. ගෙදරට කවුරු ආවත් ඉතින් මුලින්ම විස්තර අහලා බලලා චෙක් කරන්නේ මෙයා. උදේ පාන්දර හොඳට කාලා හැම 10-11 වගේ වෙනකොට නම් ඉතින් මෙයා ගෙදර අහලක නැහැ. පේනවනේ මෙයා ඉන්නේ තැන්. හැබැයි ඉතින් අපේ එළියගෙන් කිසි කරදරයක් නැහැ නාවන්න එහෙම. එයාම ගිහින් නාගෙන එනවා. එළියගේ මේ වගේ නස්පුටු වැඩවලට සපෝට් කරන්නේ එයාගේ යාළුවා බූලි. දෙන්නත් එක්ක ඇති වෙනකන් වතුර බැහැගෙන ඉඳලා සෙල්ලම් කරලා ඇත්තිම වුණාම තමයි ගෙදර එන්නේ. ඒකත් ඉතින් දවල් කෑම කන වෙලාවට. අපි කෝට්ටක් අරගෙන ගෙදර එක්කන් එන ගියත් ඒ නැටිල්ලත් එක්ක නම් අපිව ගණන් ගන්නෑ. මේ තියෙන උග පළාතයි සබරගම් පළාතයි වෙන් කරන මායිම. ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් විස්තර. ගෙදර එන එකත් ඉතින් එයා අදියර කීපයකට තමයි කරන්නේ. මේ පේනවනේ කුරුළු පිහට්ටක් හම්බ වෙලා ආපහු ඒක අරගෙන දුවනවා. ගේ ඇතුළට එන්න කලින් වතුර වේලන එක ටිකක් වෙලා අවුවට වෙලා ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ කෙලින්ම ආච්චිලා ගෙදර තමයි දුවන්නේ. ඔන්න ඔහම දෙතුන් පාරක් දොරට ගහලා එයාම දොර අරගන්නවා. ආච්චි ගෙදර හිටියත් නැතත් පූසන්ට දාන බත් ටික බලෙන් හරි කාලෙන තමයි ඔය යන්නේ. ඊට පස්සේ ඉතින් හොඳ පුතා වගේ අම්මා ඔයලා දෙනකන් කුස්සියේ වැටිලා ඉන්නවා. පේනවනේ කුමාරි හාමිට කන වෙලාවට පිඟාන එයාගේ ළඟින් තියලා බත් කන විදියට අන්නලා දෙන්න ඕනේ. එකපාරට බත් ඔක්කොම අන්නලා දුන්නට නම් මෙයා කන්නේ. දවල්ට හොඳට නාලා කාලා තාත්තගේ වැඩවලටත් පුළුවන් විදිහට උදව් වෙනවා. හැබැයි ඉතින් මෙයාගේ උදව් වලට වඩා වැඩ 1-2 වෙන එක තමයි වෙන්නේ. ඔය පස්දාල වහන්නේ එලි හාරපු අලි වලවල්ම තමයි.
හවසිට බැහැගෙන යන වෙලාවට පාරේ ඉඳගෙන මනෝ පාරක් ගහනවා. ඒ වෙලාවවත් ඉතින් නිකන් ඉන්නේ නැහැ. පූසෙක් හරි ලේනෙක් හරි දැක්කොත් දුවනවා පස්සේ. රවුමක් දාලා අඳුර වැටෙන ඔන්න මෙන්න තියලා තමයි ගෙදර එන්නේ. රෑට බතුත් කාලා යෝගට් එකකුත් කාලා විටමිනුත් බීලා අම්මලත් එක්ක ටීවී බලන් ඉඳගත්තට මොකද විනාඩි 5 යද්දි එළියේ නිදි. ඊට පස්සේ ඉතින් උස්සල පුටුවෙන් තියලා මధుර කනට නෙට් එකකුත් දාලා දෙනවා සැපට නිදාගන්න. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවද මේ වගේ Taman තමයි ගෙදර ළමයා කියලා හිතාගෙන නස්පුටු බවුවෙක්? කමෙන්ට් එකක් දාන්නකෝ. අදට වීඩියෝ එක ඉවරයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.